නූතන ලෝකයේ ගත්තම මොබයිල් ෆෝන් එකකින් කරන්න බැරි දෙයක් නැහැ කියලා අපි හැමෝම දන්නවා. ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රය ගත්තොත් දැවැන්තයෙක් විදිහට කටයුතු කරන LB ෆයිනෑන්ස් ආයතනය අපේ කස්ටමර්ස්ලට අඳුන්වලා දීලා තියෙනවා LB SIM කියලා ඇප් එකක්. එහි සුවිශේෂී විශේෂාංගයක් ගැන අපි අද කතා කරමු. අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා දමින්ද. ආයුබෝවන්. වෙල්කම් ටු ද SIM podcast. ලෝන් එකක් කියන්නේ මොකක්ද? ලෝන් එකක් කියන්නේ අපි එදිනෙදා වැඩ කරනකොට ජීවත් වෙනකොට අපිට මුදල් අවශ්‍යතාවය වෙනවා. අපි දන්නවා හැමදේම මුදල් එක්ක තමයි කරන්නේ. ඒ මුදල් අවශ්‍යතාවයේදී මුදල් හිඟවීමක් එන්න පුළුවන්. ඒ වැඩේට අවශ්‍ය තමයි නැති වෙන්නේ. එතකොට අපිට මුදල් අර මදිපාඩුවේ අවශ්‍යතාවයේ තියෙන ඉතුරු මුදල් ටික අපි හොයාගන්න ක්‍රමයක් තමයි ලෝන් එක. ඒ ලෝන් එක ගත්තම ලෝන් එක අපිට විදිමත් විදිහකට ලෝන් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවිදිමත් ඉන්ෆෝමල් විදිහට ලෝන් එකක් ගන්න පුළුවන්. අවිදිමත් විදිහ කතා කරනකොට කියන්නේ වලින් මම ඉල්ල ගන්නවා මට සනියතියක් ලෝන් එක මදි මට පොඩි ලෝන් එකක් දෙන්න. ඒත් ලෝන් එකක් තමයි. ඒ විදිමත් ලෝන් එකක් ගැන කතා කරනකොට ඒ කියන්නේ බැංකුවකින් නැත්නම් මූල්‍ය ආයතනයකින් විදිමත් ලෙස ලබා ගන්න ලෝන් එකක් ගන්න විදිහක් තියෙනවා. ඒ ප්‍රොසීඩියර්ස් වලට ගිහිල්ලා ඇග්‍රීමන්ට් තියෙනවා. ඒ වගේ ඒ විදිහට ගන්න ලෝන් එක විදිමත් ලෝන්. ඒක සමහර විට ලෝන් එකක් ගත්තාම අපිට ඒ අවශ්‍ය වෙන මුදල හම්බ වෙනවා. හැබැයි ඒ වගේම අපි ඒකට නියමිත පොලියක් ගෙවන්න මේ ආයතනයේට සහ නියමිත කාලයක් අපි ඇග්‍රී වෙනවා. ඒ ඇග්‍රී වෙන කාලය තුල වාරික වශයෙන් මාසිකව ඒ වගේ ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒ ගන්න ලෝන්. ඒතර අපි එතන ලෝන් එක ගත්තම සාමාන්‍යයෙන් කෙටි කාලින් දීන් කාලින් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ ආකාර දෙක විතරද තියෙන්නේ? ඔව්. අපි ගන්න මුදල් ප්‍රමාණය අනුව අපිට ගෙවීමේ හැකියාව අනුව අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් අපි මොන කාලයකද මේ ලෝන් එක ගන්න. සමහර ලෝන් තියෙනවා දීර්ඝ කාලීනව දෙනවා. සමහර ඒවා කෙටි කාලයකට විතරගෙන ඉවර කරන්න පුළුවන්. එතකොට අර ඉන්ට්‍රෙස්ට් රේට් එකත් අපි ඒ විදිහට හැදෙන සාමාන්‍ය අපි ෂෝට් ටර්ම් ලොන්ග් ටර්ම් කියලා ගත්තොත්. ඔව්. ඒක මාකට් එකේ ඒ වෙලාව යන රේට්ස් තියෙනවා. ආයතනයකින් අපි මුදිමත් ලෙස ගන්නකොට ඒ රේට්ස් වල තමයි අපි ගන්න වෙන්නේ. ඒකට ඒකේ කාලය අනුව ඒ ලෝන් එක අපි ගන්න ආයතනයේ තියෙන රිස්ක් එක අනුව අපිට ඒගොල්ලෝ ඔෆර් කරන රේට් එක වෙනස් වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට වෙනස් වෙනවා, රිස්ක් ගන්න වෙනස් වෙනවා, ගන්න කස්ටමර්ගේ ප්‍රොෆයිල් එක ගන්න වෙනස් වෙනවා. ඒ හැමදේම වෙන්නේ. එතකොට පර්සනල් ලෝන් කියන්නේ කොහොමද? පර්සනල් ලෝන් කියන්නේ පොඩි කාලෙකට අපේ සාමාන්‍ය ඉදිනදා අවශ්‍යතාවයන් වලට සිංගල් කස්ටමර් අනිත් පුද්ගලෙ ගන්න ණයක් තමයි පර්සනල් ලෝන් එක කියලා කියන්නේ. මේ පෞද්ගලික අවශ්‍යතාවය. ඒක සමහර විට වෙන්න පුළුවන් ගෙදර රිනෝවේෂන් එකක් වෙන්න පුළුවන්. උත්සවයක් තියෙනවා, පාටි එකක් තියෙනවා. ඒ වගේ එකට ෆන් කරන් දෙන්න පුළුවන්. නැත්නම් අදිසියේ මොන හරි අසනීපයක් වෙන්න පුළුවන්. ඒවට හොස්පිටල් චාර්ජස්, ඒවා එඩියුකේෂන් මොනවාරි දෙයක් කරන්න ඒක fee එක ගෙවන්නේ. ඒ වගේ දේවල් තමයි. නැත්නම් සාමාන්‍ය ඉදිරියදා ජීවිතේ මොන හරි වැඩ කටයුතු වලට මදි වෙන අපිට හදිස්සියේ සමහරට මූල්‍ය අවශ්‍යතාව කියන එක සමහරට අපි හිතන්නේ නැති වෙලාවෙ තමයි ඕක එන්නේ. එතකොට තුලම තමයි. ඒ කියන එක අපි දිනවා හිත අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි පර්සනල් ලෝන් කියන්නේ. කොහොමනා වෙනවා. දැන් අපි ගත්තොත් normal personal loan එකයි digital personal loan එක අතර වෙනස මොකක්ද? එතන දෙන්නේ digital කියන කැලේ තමයි දෙන්නේ. digital කිව්වහම කස්ටමර්ගේ පැත්තෙන් නැත්තම් ලෝන් එක දෙන ආයතනයේ පැත්තෙන් මේක මාර ලේසියි. පහසු වෙන එක තමයි වෙන්නේ. ඒක දෙපැත්තටම පහසුයි. කස්ටමර්ගේ පැත්තෙන් ගත්තොත් එයාට ඇප්ලයි කරන එක ඊළඟට එයාගේ ලෝන් එක හම්බෙන එක, මුදල් හම්බෙන එක, එයාගේ මුදල් පාවිච්චි කරන එක හැමදේම ඩිජිටල්. ඒ වගේම එයාට ඩිජිටල් ලෝන් එකක් ගන්නවා කියන්නේ එයාට ඇප්ලයි කරන්න පුළුවන් ඇප් එකකින්. එහෙම නැත්නම් වෙබ්සයිට් එකකට ලොග් වෙලා ඒකෙන් ඇප්ලයි. ඒකෝ මේ ලෝන් එක ප්‍රොසෙස් වෙන්නේ ඒ ආයතනයේ
ඩිජිටල් ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. එයාට සල්ලි හම් වෙන්නේ එයාගේ ඇප් එකට හරි account එකට හරි තමයි ඩිපොසිට් එක. එයාට ඒක පාවිච්චි කරන එක ඒ විදිහටම කරන්න පුළුවන්. එයාගේ රීපේමන්ට් ලෝන් එක ගත්තාම ඒ ලෝන් එක ගෙවන එක ඩිජිටලින් තමයි වෙන්නේ. ඒකට එයාට ඒ ලෝන් එක ගෙවන එකේ හැසල් එකක් නැහැ. එයාට යන්න දෙයක් නැහැ බ්‍රාන්ච් එකට. ඒකත් ගෙවිලි වෙනකන් දන්නේ නැහැ. පහසුව කියන එක තමයි පහසුව කියන එක තමයි ඩිජිටල් තාක්ෂණයේ ලෝන් එකට ගෙනල්ලා කරන්නේ. දැන් මේ කාලේ අපි හැමෝටම කාලේ නැහැ. කාලේ තමයි වැඩ කරන්නේ. අපිට ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් තියෙනවා. ඩීලර් කරන්නේ. ඒ ඔක්කොම මග අරගෙන ගෙදර ඉඳගෙන තමයි ඉන්න තැන ඉඳලා මේ ඩීටේල්ස් ටික අප්ලෝඩ් කරලා ලෝන් එක ගන්න එක තමයි ඩිජිටල් පර්සනල් ලෝන් කියන්නේ මේක. දැන් අපි හැමෝම අහලා තියෙනවා දැන් සිම් එකෙත් පර්සනල් ලෝන් එක දෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මීට අවුරුදු කිහිපයක ගානේ සාමාන්‍ය ලෝන් එකක් ගන්න ගියාම අපේ එකක් වෙලාව. අනික රස්තියාව. එතකොට ඊට පස්සේ අපකරයක් තියනවා. එතකොට දැන් අපි සිම් එක පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් එහෙම ඕනද? අපකරයක් කියන එක අවශ්‍යද මනුස්සයෙක්ට? කොච්චරක් දුරට ඒක පහසු කරලා දෙනවා? නේද? දැන් ඩිජිටල් පර්සනල් ලෝන් එක කතා කරා. එතකොට SIM app එක LD Finance එකේ SIM app එක through දීලා තියෙන facility එකක් තමයි SIM personal loan. ඩිජිටල් කරලා දෙන ලෝන් එක තමයි SIM personal loan එක. ඒ SIM personal loan එකේ මම කියපු කොහොම features inbuilt කරපු loan. ඒ loan එක ගන්න ලේසි මම කියවලු SIM app එකට log වෙන්න තියෙන්නේ. log වෙලා digital application form එකක් තියෙන්නේ. ඒක fill කරන්න තියෙන form එක digital upload කරන documents කොහොම app එකෙන් upload කරන්න ඕන. upload කරාට පස්සේ digitally process එකක් තියෙනවා ඒ ඇතුලේ. ඒකෙදි මේ process එකේ ගිහිල්ලා ඊළඟ app loan එක approve වුණාට පස්සේ එයාගේ SIM account එකකට සල්ලි ටික ඩිපොසිට්. සාමාන්‍ය මිනිස්සෙක් පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරලා තාම කොච්චර කාලයක් වගේ යයිද? අප්‍රූව් වෙන්න. අප්‍රූව් වෙන්න හරියට ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරා නම් දවස් දෙකකින් අනිවාර්යෙන් යාට ලෝන් එක ගන්න. මොකද අපේ ප්‍රේක්ෂක බලාගෙන ඉන්න එතකොට සාමාන්‍යයෙන් මෙච්චරම පහසු වෙනවා. ඕකේ ඇතුලේ සාමාන්‍ය රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවානේ. එතකොට අපි රිස්ක් එක ගත්තොත් කොහොමද සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ඇත්තටම එයාගේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරනවාද? එයාව ඉවැලුවේට් කරනවාද? මෙයාට මේක පේ කරන්න පුළුවන් කියලා තව කාලෙකින් කොහොමද වෙන්නේ සාමාන්‍යයෙන් කටයුතු? සාමාන්‍යයෙන් අපි මේක ඉස්සර ලේසි ඉක්මනට දුන්නට මේක ඇතුලේ ඩිජිටලි ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අප්ලයි කරන කස්ටමර්ගේ අපි ගන්න ඩිජිටලි ගන්න ඩේටා වලින් සහ අපි යාගේ ෆීඩ්බැක් ඇක්සස් කරනවා. යාගේ කන්සෙන්ට් එක ඇතුව කස්ටමර් කන්සෙන්ට් එක ඇතුව එයාගේ ලෝන් හිස්ටරි එක ඒ ඔක්කොම ඉවැලුවේට් කරලා ස්කෝර් සිස්ටම් එකක් තියෙනවා. ඒකෙදි යාව ඩිජිටලි යාව පාස්ද ෆේල්ද කියන එක තියෙනවා. ඊට අමතරව අපේ ඔෆිසර්ස්ලා බලලා යාව කන්ටැක්ට් කරලා ඒ ගන්න ඉවැලුවේෂන් එකක් ලොකු ඉවැලුවේෂන් එකක් තියෙනවා. ඒ පොඩි කාලෙකින් ඒ රිස්ක් එක අපි මිටිගේට් කරගන්න. ඒ කරලා තමයි අපි යාට ලෝන් එක දෙන්නේ. කස්ටමර් ඒ කියන්නේ අපි අර අහලා තියෙන ටැග් ලයින් එක තියෙනවා so simple so powerful කියලා. මම හිතන්නේ ටැග් ලයින් එක හරියටම හරි නේද? හරියටම හරි. කස්ටමර්ටත් හරි මේ ලෝන් එක ප්‍රොසෙස් කරන LB කියන ටීම් එකටත් ඒක හරියටම හරි. thank you ගමින්ද එහෙනම් අපිත් එක්ක අද එකතු වුණාට අපි ගොඩක් දේවල් වගේ කරුණු දැනගත්තා. එතන අපේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් දේවල් මම හිතන්නේ දැනගන්න ඇති සිම් පැත්තෙන් මොනවාද ඒගොල්ලන් තිබ්බ ගැටලු නිරාකරණය කරගන්න ඇති. අපේ ඔඩියන්ස් එකටත් මම ආරාධනා කරනවා අපි අද කතා කරපු සිම් පර්සනල් ලෝන් ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇති. අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. එතකොට අපි ඒ සම්බන්ධයෙන් අපේ ඉදිරි වීඩියෝස් වලදී අපි ඒවට සොලියුෂන්ස් අරන් අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් ඉක්මනට හමු වෙමු.